අද මම හැදුවා වඩේ. බලමුද කොහොමද හැදුවේ කියලා. මම පරිප්පු කරි එකක් හදලා පරිප්පු චුට්ටක් ඉතුරු වුණා. ඉතින් මං හිතුවා best thing to do was to make some වඩේ. පරිප්පු ටික හොඳට හොදලා ඒක සෝක් වෙන්න තියලා විනාඩි 2-3ක් ඒක ටෙක්ස්චර්ස් 3කට විතර blend කරගත්තා. සමහර ඒවා හැමම තිබ්බා. සමහර ඒවා powdery වෙන්න, සමහර ඒවා පොඩ්ඩක් creamy වෙන්න blend කරගත්තා. ඊට පස්සේ ලුණු, මිරිස්, කරපිංචා ඒ ටික පොඩියට කපා ගත්තා. ඊට පස්සේ ලුණු හොඳට දාගන්න කෑලි මිරිස් ඒ වගේ ටික ඔක්කොම දාගෙන basically හොඳට mix කරගන්න ඕනේ. දැන් හොඳට mix කරගෙන ඉවරයි. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි කට්ලට්ස් හදද්දී බෝල හදන්නේ ඒ size එකට හදාගෙන ඒක පොඩ්ඩක් මෙන්න මේ විදිහට flat out කරලා බැද ගන්න තියෙනවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ එකින් එක දාගෙන මේ වගේ ලස්සනට බැද ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ golden brown color එකක් වෙනකල් හොඳට බැද ගන්න. කර කරන්න එපා. අඩු ගින්දරෙන් බඳින්න. ඊට පස්සේ පොඩ්ඩක් ඒක strain out කරලා enjoy.